දැන් මේකත් දැන් මම 6 දෙනෙක් විතර ඉන්නවා දැන් අපිට මේ බීච් නෑනේ. මේගොල්ලෝ මේ පොළවේ ඇවිදිනවා. ඇත්තටම පොළවේ ඇවිදින්නේ නෙවෙයි මේ 6 දෙන අතරේ ඒගොල්ලෝ මං කිව්වේ පුටුවක් තියලා වාඩි වෙලා කකුල් දෙක බිම තියාගෙන ඉස්සෙල්ලා වතුර බාල්දියක් හරි දාලා තෙත කරන්න. හරිද? මොකද තෙතමනේ නැත්තම් ඉලෙක්ට්‍රෝන එන්නේ නැහැ. මොකද දැන් ඩෙසර්ට් එකේ කාන්තාරේ කොච්චර ඇවිද්දත් ඉලෙක්ට්‍රෝන එන්නේ නැහැ. මොකද ඒ වේදිලා ඉඳලා. එතකොට මේ 8 දෙනාගෙන් එක්කෙනෙක් කිව්වා වේස්ට් මේ ඉන එක්සයිස් නැතුව අඩු වුණා. අනිත් එක්කෙනෙක්ගේ කොන් දෙක හැක්කුම් එතකොට ධනිස් හැක්කුම් එක්කෙනෙක්ගේ සීනිත් අඩු වුණා කියලා කිව්වා. එතකොට දැන් ඉෆෙක්ට් ඇල්ෆා දැන් බීටා වේව්ස් එනකොට තරංග අපි නිකන් නිතරම දුවනවා වගේ. ශරීර ක්‍රියාකාරීත්වය වේගවත්. නමුත් මෙහෙම ඇල්ෆා එකට ආවහම ග්‍රවුන්ඩින් වලින් බොහොම තැම්පත් වෙනවා. දැන් භාවනා කරනකොට මේ ඇල්ෆා වේව් තමයි එන්නේ. අවුරුදු 60ක කාන්තාවක් මට එයාටත් මේකක් මෙයා පාවිච්චි කරනවා කිව්වා. දැන් එයා මේ භාවනා කරනකොට ඉක්මනට සමාධිගත වෙනවා කියලා. දැන් එකක් තමයි අපි මහ පොළොවෙන් ඈත් වෙලා දෙවෙනි එක තමයි අපි වට වෙලා තියෙන්නේ මේ වගේ ඉලෙක්ට්‍රෝ EMF රේස් වලින් අපි වට වෙලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ අර කාන්තාව ඉසේ රාජ්‍යය හැදිලා තිබුණේ මොකද එයාත් කම්පියුටර් වල වැඩ කරන එකනේ. හරිද? lack of mechanic concentration, නිින්ද යන්නේ නැහැ, irritability, හරිද? ඒ ඔක්කොම සිද්ධ වෙනවා. දැන් මේ ඇමරිකාවේ එක පරීක්ෂණයක් කරා ඒගොල්ලෝ 12 දිනක් ගත්තා අරන් ඒගොල්ලොන්ගේ මේ වෝල්ටේජ් බොඩි වෝල්ටේජ් බැලුවා. දැන් බොඩි වෝල්ටේජ් සාමාන්‍යයෙන් තියෙන්නේ 0.07යි. හරිද? මේගොල්ලෝගේ බොඩි වෝල්ටේජ් එක ඒ 12 දිනගේ ඇවරේජ් එක 3.27යි. ඉලෙක්ට්‍රික් බල්බ් එකක් පාත්තු කරන්න පුළුවන්. හරිද? ඒ පාරේ 12 දෙනාම එක පාට අර්තින් මැට් එක කකුල තිබ්බහම ඒක වැටු ඩ්‍රොප් ඒක 0.07 වෝල්ට් එවලෙන් ඉන්ස්ටන්ටේනියස්. ඒ කියන්නේ 467 ගුණයකින් පහළට වැටුණා. එතකොට මේ වාගේ එන්වයරන්මන්ට් මේක හිටියත් අපි ග්‍රවුන්ඩින් කරනවා නම් මේවා අහක් කරගන්න පුළුවන්. මම හිතන්නේ අර අවුරුදු 35 කාන්තාවක් අර මුහුද වෙරළේ ඇවිද්දලා ඒ තිබුණ වෝල්ටේජ් එක නැති කරගත්තා. නින්ද. එතකොට ප්‍රොඩක්ෂන් of alpha waves, එතකොට කාම් ඇමිග්ඩලි මොලේ කොටස කාම් වෙනකොට කොටසලු අඩු වෙනවා. දැන් මේකේ induction of sleep ඒ කියන්නේ මේ alpha wave හින්දා එකපාරට ඒ නින්ද induce කරනවා. හරිද? දැන් මගේ ස්ටඩි එකේ 173 දෙනාගෙන් 170 දෙන්නේ ওই නිදි ප්‍රශ්නයක් තිබුණා. ඒගොල්ලෝ කිව්වා ඒක හරි ගියා කියලා ඔය ප්ලේට් එක පාවිච්චි කරන් පස්සේ. ඒ අතර හිටිය අවුරුදු 63ක කාන්තාවක් අවුරුදු 15ක් එයාට හරි නිින්දක් නැහැ. පැය 2යි 3යි නිදා ගන්න. තව එක්කෙනෙක් හිටියා අවුරුදු 74ක පිරිමියෙක් අවුරුදු 10ක් තිස්සේ 10 සැරයක් විතර හැරෙනවා රැට. ඩිංගක් නිින්ද යනවා හැරෙනවා. එතකොට 80 ගණන් වල කාන්තාවන් දෙන්නෙක් හිටියත් ස්ලීපින් ටැබ්ලට් නැතුව නිදා ගන්න බෑ. ඒ දෙන ස්ලීපින් ටැබ්ලට් නවත්තලා හොඳ නිින්දක් මේකෙන් ලැබුවා. ඉතින් එක වික්ෂුන් නමක් කිව්වා උන්වහන්සේට මේ ප්‍රශ්නේ තිබුණා. උන්වහන්සේ කිව්වා මේක නම් මට දෙවියෝ දුන්න දෙයක් කියලා. එච්චරකට සන්තෝෂයි. තව කෙනෙක් කිව්වා දැන් මට මරුණා වගේ නිින්ද යනවා කියලා. හරිද? දැන් මට ෂෝක් එකට නිින්ද යනවා. ඉතින් ඒ කිව්වේ ඒගොල්ලන්ට ලැබුණු සාහනය. මොකද හැම සෞඛ්‍ය ප්‍රශ්නයකටම නිින්ද ප්‍රධාන තැනක් ගන්නවා. ග්‍රවුන්ඩින් වලින් මේ ඩීප් ස්ලීප් කියන කොටස වැඩි වෙනවා. ඩීප් කියන්නේ ගැඹුරු නිින්ද. දැන් ඇත්තට මගේ ඥාතිවරයෙක් ඉන්නවා එයා
වොච් එකක් අඳිනවා. ඒ වොච් එකේ ස්ලීප් පැටර්න් ඔක්කොම පෙන්නනවා. ඩීප් ස්ලීප්ද මොන ඒ හරිද? එයාගේ ඩීප් ස්ලීප් එක පැය භාගයක් තිබුණේ මේ ග්‍රවුන්ඩින් පටන් ගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ පැය එකමාර දෙක. ඒ කියන්නේ 3 ගුණයකින් 4 ගුණයකින් වැඩි වුණා. ඔහු දැනට මාස 8ක් මෙහෙම ග්‍රවුන්ඩින් කරනවා. ඉතින් මේ මාස 8 තුලදීම ඔහුගේ ඒ ඩීප් ස්ලීප් ගැඹුරු නිින්ද පැය එකමාරක් පැය දෙකක් අතර තපවතිනවා. ඒ කියන්නේ මේ මුළු කාලයේම ඒක ඒ විදිහට දැන් පැය එකමාරක් පැය දෙකක් තරමට ඩීප් ස්ලීප් තියෙනවා. ඒක ඉතාමත්ම වැදගත්. මොකද ඒකෙන් තමයි growth hormone එක වැඩියෙන් හැදෙන්නේ. එතකොට ඇඟ රිපෙයාර් වෙන්නේ. ඒ ඔක්කොම වෙන්නේ ඒ මේකේ. එතකොට ඒ කියන්නේ උදේ නැගිට්ටහම හරි ප්‍රබෝධමත්, උද්‍යෝගමත් ගතියක් ඇති වෙනවා. ඒ repair and rejuvenation එකල අනිත් එක ඩෝපමින් උත් හැදෙනවා වැඩියෙන්. ඩෝපමින්. හරිද? හරිද? දැන් ඩෝපමින් දැන් මගේ එක අවුරුදු 61 කාන්තාවක් එයා බැංක් මැනේජර් කෙනෙක් ඉස්සර. මෙයා ડિප්‍රෙෂන් රෝගයෙන් වැළඳලා බොහොම ඒ කියන්නේ ප්‍රතිකාර ගනිමින් හිටියේ. ඒකින්ද මේ වර්ෂ 2000 ඉඳන් දිගටම අවුරුදු 20 ගාණක් මේක තිබුණා. හරිද? එතකොට හැම වෙලේම ඍණාත්මක පැත්තමයි බලන්නේ. පුතයි දුවයිත් එක්ක නිතරම ආගියු කරනවා සම්දු සරුවල්. ජූනි 2023 දී මෙයා පටන් ගත්තා මේකේ නිදා ගන්න. ඊට පස්සේ ටික දවසක් යනකොට ඒ ප්‍රශ්න අඩු වෙලා අන්තිමේදී සම්පූර්ණයෙන්ම සුව වුණා. ඊට පස්සේ ආ ප්‍රතිකාර නැද්දා. ඒ ළමයි දෙන්නා කියනවලු we have got a new mother කියලා. ඒ කියන්නේ අපිට අලුත් අම්මා කෙනෙක් හම්බුණා කියලා. එතකොට අනිත් එක දැන් ඩෝපමින් තමයි මම හිතන්නේ පාකින්සන් රෝගයට බලපාන්නේ. Low levels of dopamine considered the primary cause of Parkinson's disease. දැන් මෙතන Parkinson's disease දෙන්නෙක් හම්බුණා. ඒ හම්බුනේ මෙතන ඉන්නවා මිස්ටර් බස්නායක කියලා. එයා ඒක ගැන එයා තමයි මට මේ ලෙඩ හොයලා දුන්නේ. අවුරුදු 74ක අවුරුදු 3ක් පාකින්සන්ස් disease එයා ඩ්‍රූලින් කෙල වැක්කිරනවා. කෙල ගිලින්න බෑ. එයා මට නම් පුදුමයි මේක. එයා දවස් 10ක් විතර මේක කරන් පස්සේ ඒක නැවතුණා. අනිත් එක අවුරුදු ගාණක් බත් කන්න බෑ පිටු උගිර යනවා. ඒකත් හරි ගියා කියලා කිව්වා. ඒතර තව අවුරුදු 70ක අවුරුදු දෙකක් පාකින්සන්ස් disease වලින් හැදිච්ච කෙනෙක් කොන්ද නමන්න බැරුව හිටියේ. ඒත් සුමානකින් වාගේ කොන්ද නමනවා. දැන් එයා ඊයේ කිව්වා මේ විමත් ඉඳ ගන්නවා කියලා. තවත් ඔහුට තිබුණ ප්‍රධාන අපහසුකම් දෙකක් තමයි නිතරම ඇස් වලින් කඳුළු පිටවීම සහ ඔහුගේ පාලනයක් නැතිව මූත්‍රා පිටවීම. මෙම කරුණු දෙකම ග්‍රවුන්ඩින් කරලා සතියකින් පමණ කෙටි කාලයකින් නැති වුණා. තවද ඔහුගේ ශරීරයේ වම් පැත්තේ තිබුණ පණ නැතිකමද අඩු වූ බව ඔහු කියනවා. මේ පාකින්ස් රෝගවලින් පෙළුණු රෝගීන් දෙදෙනාම කියා සිටියේ ඔවුන්ට අමුතු අවුරුදු ගණනාවක් හරි නිින්දක් නැතිවීමයි. ග්‍රවුන්ඩින් ප්ලේට් එක පාවිච්චි කිරීමෙන් දවස් ගණනකින් මොවුන් දෙදෙනාටම දැන් ඉතා හොඳ නිින්දක් ලැබීමයි. මේ රෝගීන් දෙදෙනාටම හොඳ නිින්දක් ලැබීමෙන් ඔවුන්ට ගැඹුරු නිින්ද වැඩි වශයෙන් ලැබෙනවා. එම නිසා ඔවුන්ගේ ඩෝපමින් මොලයෙන් පිටවීම පිටවීම සිද්ධ වෙනවා. එම නිසා ඔවුන් දෙදෙනාටම ඉතා කෙටි කාලයකින් ඒ කියන්නේ සතියකින් පමණ මෙම ප්‍රතිඵල ලැබුණු බවයි මාගේ විශ්වාසය. ඉතින් ඒ වගේ එතකොට මෙමරි මම මේක ගැන පස්සේ කතා කරන්න. කන්සල්ටන්ට් ඒ කියන්නේ මේ ගැඹුරු නිින්දෙදී තමයි වැඩියෙන්ම මතකය ධාරණ ශක්තිය වැඩි වෙන්නේ. තව එකක් තමයි optimal functioning of the lymphatic system in the brain. ඒ කියන්නේ brain එක ඒ කියන්නේ දැන්
wakeful hours අවදි වෙලා ඉන්නකොට හැදෙන අපද්‍රව්‍ය ඔක්කොම හොදලා අරින්නේ මේ glymphatic system ඒක වැඩිම වෙන්නේ අපි මේ deep sleep වලින්. එතකොට මේ dementia, Alzheimer's ඒ වගේ රෝග වළක්වන්න පුළුවන්. දැන් මගේ ඥාතිවරේ අවුරුදු 73යි. දැන් අවුරුදු 4ක් තිස්සේ එයාගේ මතකයේ අඩු වෙමින් ගියා. ඒ වගේම එයාලා හදියට තරහ යනවා. පස්සේ මේ ප්ලේට් එක මම්ම ගිහිල්ලා හයි කරා. එයාගේ නංගි බෑනයි කියනවා දැන් එයාගේ මතකය දැන් ආපහු ටික ටික ඇවිල්ලා දැන් හොඳට දියුණු වෙලා කියලා. ඒ වගේම එයාට තරහ යන එක අඩුයි. එතකොට මෙයාගේ තව ප්‍රශ්නයක් තිබ්බා දණියෙන් පල්ලේ අවුරුදු 3ක් තද කැක්කුම ඒ කැක්කුම දැන් නැහැ. එතකොට එයාගේ සීඩිත් පාලනය හොඳට හැරිලා කියලා කිව්වා. මෙන්න මේ තියෙන heart rate variable මේගොල්ලෝ කරපු පරීක්ෂණයකේ මේ gap එක සමාන නැහැ. ඒක variable. එතකොට ඒක heart එකට උඟක් හොඳයි. health of the heart rate variable. So effects grounding වලින් cardiovascular system එකට එන ප්‍රයෝජන. Vasodilatation and thinning of blood. ඒ කියන්නේ arteries, arterioles එහෙම ඔක්කොම දැන් අර cortisol එහෙම අඩු හින්දා ඒවා විවෘත වෙනවා. ඒ බට මහත් වෙනවා. ඒතකොට ඊට වැඩිය තවත් එකක් තමයි මේක හොයාගත්ත ඇත්තෙන් ડોક્ટર ස්ටීවන් සිනාට්‍රා cardiac surgeon කෙනෙක්. එයා කියනවා blood which was like tomato ketchup or tomato sauce becomes like red wine. දැන් බලන්න එච්චර ඝනකමට තිබුණු ලේ දැන් හුඟා තුනී වෙනවා. එතකොට දැන් මේවා වියුක්ත වෙනකොට මේ blood දැන් මේක තමයි මේ වගේ මම දාලා තියෙනවා මේ නෙගටිව් charge මේ red cell වලට යනවා. එතකොට ඒක කියන්නේ zeta potential. එතකොට ඒ zeta නෙගටිව් එකට කියන මේවා BCL යනවා. හරිද? එතකොට මේ ක්ලම්ප් වෙලා තිබුණ red cell මේ විදිහට එනවා. ටියුබ් එකක් මහත් වෙනවා. better perfusion of blood to organs. ඉතින් හැම තැනටම ලේ ගමන වැඩි වෙනවා. එතකොට අනිත් එක less burden on the heart. දැන් හිතන්න දැන් බටවලින් ඝනකම දෙයක් තල්ලු කරනවට වැඩිය හෘද වස්තුවට ලේසි විවෘත වෙච්ච බටකින් වතුර වගේ එකක්. ඒකේ තමයි blood pressure. දැන් අපේ blood pressure අඩු වෙන දැන් මෙතන හිටපු මහත්තයා කිව්වා එයාගේ අවුරුදු 10ක්ද ඊට වැඩිය ගත්ත blood pressure මේ බෙහෙත් නැවතුත් තව 9 දෙනෙක් කිව්වා ඒගොල්ලන්ගේ blood pressure ඒ dose එක අඩු කරා කියලා. ඉතින් මේක ඇත්තටම සමුන් කරන්න බෑ. මේක වෛද්‍යවරයෙක් හම්බෙලා තමයි කරන්න ඕනේ මේක blood pressure එකට බෙහෙත් අඩු කළ යුතුද නැද්ද කියලා.